Hello guys, welcome back to my YouTube channel. අන්න මාස 6කින් විතර පස්සේ මම අදාව ඔයාලත් එක්ක ස්ටඩි vlog එකක් share කරගන්න. අද vlog එකෙන් campus ඉන්න අපේ නංගිලා මල්ලියාට මම follow කරන study tips ටික උත් මම share කරගන්න හිතුවා. එහෙනම් ඉතින් අද vlog එකත් එක්ක ටිකටම එකතු වෙලා ඉන්න. ඉතින් යාළුවනේ දැන් මම ඉන්නේ කැම්පස් එකේ 3rd year එකේ. මේ දවස්වල අපිට 3rd year in semester exams තියෙනවා. ඉතින් ඔන්න ඒ නිසා තමයි මේ දවස් ටිකේ පොඩක් ස්ටඩි කරන්නේ. මොකද මම ලොකුවට පොතේ හැලිලා ඉන්න ළමයෙක් නෙමෙයි. එක්සෑම් ලඟ වුණාම තමයි ඔන්න පාඩම් කරන්න පටන් ගන්නෙ. ඉතින් අදත් ඒ වගේ දවසක්. අද නම් එක්සෑම් නැති දවසක්. මට ඊයේත් එක්සෑම් තිබුණා. හෙටත් තියෙනවා. අද එක්සෑම් නැහැ. ඉතින් අද මුළු දවසම හෙට තියෙන සබ්ජෙක්ට් එකට රෙඩි වෙන්න තමයි වන්න මම හදන්නේ. ඒ මොනා කරන්නත් කලින් මගේ ඩේලි රූටින් එක මම අනිවාර්යෙන්ම ෆලෝ කරන්නම ඕනේ. ඉතින් සුපුරුදු විදියට උදේම ඇහැරලා බෙඩ් එක හදලා අනිවාර්යෙන් මම උදේට හොඳ වතුර ගොඩක් බොනවා උදේම හිස් බඩට. ඉතින් වතුර පීලා ඊට පස්සේ මේ දවස්වල මගේ ෆේවරිට් දෙයක් තමයි මේ මාමයිට් කියන්නේ. ඉතින් මාමයිට් එක්කත් හදාගෙන කොච්චර බිසි වුණත් අපි ගැන හිතන එක නතර කරන්න බෑනේ. ඒ නිසා වන්න මම මගේ hair එකට oil treatment එකකුත් උදෙන්ම දාගත්තා. මොකද අද නාගන්නත් ඕනේ. ඉතින් නාන්න කලින් oil treatment එකක් කරොත් හොඳයි කියලා මට හිතුණා. පුංචි relaxation එකකටත් එක්කම. ඔයිල් දාලා මෙන්න මේ විදියට මම හොඳට මගේ කොණ්ඩේ මසාජ් කරනවා. මෝඩකමට කපාගත්ත කොණ්ඩේ ආයෙ වවා ගන්නත් ඕනේ නේද? ඊට පස්සේ මම මගේ කාමරේ සුවඳ වෙන්න මෙන්න මේ සුවඳ හඳුන් කූරු එක පත්තු කරනවා. මේක නම් මම හැමදාම කරන දෙයක්. ඊට පස්සේ මම මගේ ලැප් එකයි ෆෝනුයි චුට්ටක් පිහදා ගන්න තමයි යන්නේ. මම අනිවාර්යෙන් සතියකට සැරයක් හොඳට මගේ ලැප් එකයි ෆෝනුයි කොලොන් ටිකක් දාලා හොඳට සුද්ධ කරනවා. මොකද මට මගේ බඩු ටික පිරිසිදුව නැත්තම් ඒක මගේ ඔළුවට හරිය අමාරුයි. ඒ නිසා ඉතින් අන්න ඒ විදිහට ලැප් එකත් ක්ලීන් කරගෙන මේ බ්‍රෂ් එක මම ගත්තේ Ali Express එකෙන්. ඒක නම් මාරම වර්දි. එකෙන් ගොඩාක් වැඩ ගන්න පුළුවන්. මෙන්න මේ ලස්සන කොළපාට කඳු වලින් පිරුණු view එක තමයි මගේ room එකට තියෙන්නේ. ඉතින් මම මේ boarding room එකට නම් හරිම ආසයි මෙන්න මේ view එක නිසා. කොණ්ඩේට ඔයිලුත් දාලා ඉන්න නිසා දැම්ම නා ගන්න බැහැනේ. ඒ නිසා මම ලාවට පොඩි wash එකක් දාගෙන දැන් මේ study කරන්න පටන් ගන්න තමයි යන්නේ. ඔයාලා දැක්කා වගේ ඊළඟ දවසේ අපිට තියෙන්නේ catering management කියන subject එක. මම කරන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක hospitality tourism and events management ඩිග්‍රී එකනේ. ඉතින් ඒකදී අපිට ඔන්න ඔය වගේ hotel side එකට පොඩක් related subjects තමයි ගොඩාක් ඉගෙන ගන්න තියෙන්නේ. ඇත්තටම මට නම් දැන් ඉස්සරට වඩා study කරන එක හරිම ලේසි වෙලා තියෙනවා. මොකද මේ online tools උත් එක්ක අලුත් applications උත් එක්ක අපිට අපි දන්නේ නැති දේවල් අපිට තේරුම් ගන්න අපහසු දේවල් හරිම පහසු විදිහට ඒ දේවල් තේරුම් ගන්න එහෙම ඔන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. එක්සැම්පල් එකක් විදිහට ChatGPT එහෙම අපිට use කරන්න පුළුවන්. අපිට අමාරු දේවල් ගොඩාක් complex theories තියෙනවා නම් ඒවා හරි simple විදිහට idea එක අපිට ගන්න මේ දේවල් අපිට use කරන්න පුළුවන්. ඇත්තටම මට නම් මාරම useful මේ tools especially මේ exam දවස් වලට papers වලට answer කරන්න කොහොමද කියලා පොඩි idea එකක් ගන්න උනත් හරිම valuable මෙන්න මේ tools. ඔන්න ඉතින් මම එක PDF එකක් බලලා ඉවර කරා. ඊට පස්සේ මං ගිහලා ටක් ගාලා නාගෙන ආවා. නාගෙන ඉවර වෙලා මගේ ස්කින් කෑර් රූටින් එක තමයි යන්න දැන් මං කරන්නේ. මම මොන දේ කරත් මේ දේවල් නම් කීයටවත් අතපසු කරගන්නේ නැහැ. මොකද ඒක මට මගේ මයින්ඩ් එක හරියට රිලැක්ස් වෙනවා මේ දේවල් එක. මම හරිම ආසයි ඒ වගේ මාව ලස්සන වෙන
ඒ වගේ චූටි දේවල් කරන්න මම ගොඩාක් ආසයි. ඒ නිසා ඉතින් මම මෙන්න මේ ස්ටෙප්ස් ටික නම් කිසිම දවසක මිස් කරගන්නේ නැහැ. නාලා ඉවරුණාට පස්සෙන්න බඩගින්නක් ආවා. ඉතින් ගිහිල්ලා කෑම එකක් අරගෙන ආවා. මේ දවස්වල බතුල්ලට චුට්ටක් වහිනා ළමයි. පේනවනේ මීදුව. මම ඉතින් හරිම ආසාවෙන් මේ දිහා බලාගෙන ඉන්නේ. චුට්ටි වෙලාවක් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳලා ආයෙත් තව PDF එකක් බලන්න තමයි දැන් මේ යන්නේ. මට ඔයාලගෙන් චුටි දෙයක් දැනගන්න තියෙනවා. ඔයාලා එක්සෑම් වලට ගොඩ කාලෙක ඉඳන් සෑහෙන මහන්සිලා පාඩම් කරන ළමයිද? එහෙම නැත්නම් මං වගේ එක්සෑම් එකට ස්ටඩි ලීව් එකේ සමහර වෙලාවට ස්ටඩි ලීව් එකෙත් නෙමෙයි එක්සෑම් එකට කලින් තියෙන දවසෙන් දෙකෙන් මුළු සිලබස් එකම කවර් කරන්න දඟලන ළමයි සෙට් එකක්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලා අයිති වෙන්නේ කොයි කැටගරි එකටද කියලා. අන්න ඉතින් මං කිව්වොත් දෙවැනි කැටගරි එක අර අන්තිම මොහොතේ මුළු සිලබස් එකම ඔලුවට දාගන්න දඟලන සෙට් එකකින්නේ. අන්න යාලට මම ෆලෝ කරන චූටි ටිප්ස් ටිකක් ඔන්න මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. එහෙනම් මෙතන ඉඳන් අවධානයෙන් අහගන්න මොනවාද ඒ ටිප්ස් කියලා. අන්තිම මොහොතේ පාඩම් කරන්නත් ඔයාලට වැදගත්ම දෙයක් තමයි අනිවාර්යෙන් පුළුවන් තරම් හැමදාම ලෙක්චර්ස් යන්න බලන්න. තවත් ඉම්පෝටන්ට්ම දෙයක් තමයි එක සබ්ජෙක්ට්ස් වලට රිලේටඩ් කන්ටෙන්ට් එක වෙනම නෝට් ඩවුන් කරලා තියාගන්න. ඒක අනිවාර්යෙන්ම කරන්න. තර්ඩ් ටිප් එක තමයි ඔයාලා පුළුවන් තරම් ෂෝට් නෝට්ස් හදාගන්න try කරන්න. අඩුම තරමේ වීකෙන්ඩ් එකේ පැය කිහිපයක් අරගෙන හරි ඒ සතිය කරපු සබ්ජෙක්ට්ස් වල ඒ ලෙසන්ස් වල ෂෝට් නෝට්ස් ටික හදලා තියාගන්න. ඒක ඔයාලට අනිවාර්යෙන් එක්සෑම් එක දවස්වලදී ගොඩාක් වැදගත් වෙනවා. ෆෝර්ත් එක තමයි මේ හදාගත්ත ෂෝට් නෝට්ස් වලින් එක සබ් ටොපික්ස් තියෙනවානේ. අන්න ඒවට රිලේටඩ් වෙන විදිහට වෙනම ක්වෙස්චන්ස් විදිහට හදලා පේපර්ස් ටිකක් වෙනම මැනේජ් කරගෙන යන්න. ඔන්න ඊළඟ තවත් වැදගත්ම දේ තමයි පුළුවන් නම් අඩුම අවුරුදු 3කට කලින් ඉඳන් හරි පාස්ට් පේපර්ස් ටිකක් හොයාගෙන ඒ වගේ ක්වෙස්චන්ස් ටික ප්‍රැක්ටිස් කරන්න. මේක එක්සෑම් එකට කලින් දවසේ පැය කිහිපයක් අරගෙන චුට්ටක් බලන්න. ඔයාලට පුළුවන් ඕනනම් ඒ ක්වෙස්චන්ස් ටික කොපි කරලා ඔන්ලයින් ටූල් එකකට දාලා ChatGPT වගේ ඇප්ලිකේෂන් එකකට දාලා ඒකෙන් එන ආන්සර් ෂීට් එක චුට්ටක් කියවගෙන යන්න. ඒක ඔයාලට ගොඩාක් වැදගත් වෙනවා එක්සෑම් එක වෙලාවේ ඒ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඉතින් ඔන්න ඔය ටිප්ස් ටික තමයි මට ඔයාලට කියන්න ඕනේ. මේක තව වැඩිදුර විස්තර කරන්න තිබුණා ඇත්තටම හොඳයි. එතකොට ඔයාලට තේරෙනවා මම මොකද කියන්නේ කියලාත්. ඉතින් ඒ විදිහට ඔයාලට ඒ ටිප්ස් ගැන තව වැඩිදුර කොහොමද කරන්න ඕනේ කියලා මොනවා හරි ඔයාලට ඉන්ෆෝමේෂන්ස් ඕන නම් ප්ලීස් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් ඔන්න අදට මම පාඩම් කරලා ඉවරයි. දැන් නම් මං හිතන්නේ මේ පාන්දර 1ට 2ට වගේ. අන්න ඒ වෙලාවට තමයි මම පාඩම් කරලා ඉවර වුණේ. අන්න රා නිදාගන්න යද්දිත් මම මගේ රූම් එක ලස්සනට අස් කරලා තමයි නිදාගන්න යන්නේ. නැත්තම් මගේ ඔළුවට ඒක හරිම වදයක්. අන්න ඒ විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. තවත් දවසකින් ආයෙත් හම්බෙමු.